ජේසුගේ දෙවියන් වහන්සේගේ ආදරය සිතා ගන්නත් බෑ. අදා ගන්නත් බැරි මහ ලොකු ආදරයක් ප්‍රේමවන්තයනි. ඒ ආදරය ගැන බොහෝ වෙලාවට ගොඩක් අය දන්නේ නැහැ ප්‍රේමවන්තයනි. ඒ දෙවියන් වහන්සේ අපිට අපරිමිත අසීමිතව ආදරේ. ඒ ආදරය අද දවසේ මේ මොහොතේ එක බිඳක්වත් අඩු කරන්නේ නැහැ. උන්වහන්සේගේ ජීවමාන ආදරය අපමැද අප තුල තියෙනවා. කොහොමද අපි ඒක අදහන්නේ? බලන්න අපිට කියනවා එපිස පොතේ මේ දවස් ටිකේ මම ගන්න බයිබල් පාඩම තමයි මේක. මේ දවස් ටිකේම මම හරි ආසාවෙන් ගන්නවා මේ දේව වචනය. මේ වචනය ලියන්න ප්‍රථමයෙන් ස්වාමීන් වහන්සේගේ වචන තුල කියනවා. මොකද කියන්නේ? මේ වචනේ ලියන්නේ අදහන්නා වූ ජනතාවටයි. අදහන ජනතාවට. මොකද මේක කියනවා එපිස 1. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සදාතන අදහන සදාවතුන් වෙත ලියමි. මේ එපිස පොත ලියලා තියෙන්නේ ජේසුස් වහන්සේ අදහන සදාවත් ජනතාවටයි. මගේ ආදර ප්‍රේමවන්තයනි, අද දවසේ ඔබව මාව දෙවියන් වහන්සේ ආශිර්වාද කළා. මොකද ආශිර්වාද කළේ? මේ දේව වචනය අහන්නට උන්වහන්සේ තෝරගත්තා. අද මෙතන එකතු වෙලා ඉන්නේ සදාවත් ජනතාවක්. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. බණ්ඩියා මදේ කියනවා ක්‍රිස්තුස් වහන්සේ තුලින් කියන්නේ ස්වර්ග ලෝකවල
සියලු අධ්‍යාත්මික ආශිර්වාද අපට දෙවා වදාළ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දැන් මෙතන පාල්තුමා ලියනවා මොකද ලියන්නේ ප්‍රේමන්තේනි ස්වර්ග වලින් වහන්සේගේ ආදරය දෙන්නට උන්වහන්සේ අපේ තෝරගත නිසා අපි උන්වහන්සේ ප්‍රශංසා කරනවා. ඔබයි මමයි ඔය අයාලේ යන ජනතාවක් නෙවෙයි ප්‍රේමන්තේනි. අදාගන්න ජේසුගේ ආදරය තුල ජීවත් වෙන දරුවන් අපේ අතින් වැරදි වෙන්න පුළුවන්, අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් ඒ ස්වාමින් වහන්සේ ඔබ සොයාගෙන මේ රාත්‍රියේ ඔබගේ හදවත තුලට එනවා. ඒ එන්නේ මොකටද? මෙතන කියනවා ප්‍රේමයෙන්ද උන්වහන්සේ ඉදිරියේ අප සුද්ධව නොකලල්ව සිටින පිණිස ලෝකේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල දෙවියන් වහන්සේ අප තෝරාගත්සේක. ක්‍රිස්තුස් වහන්සේ තුලින් ඒ රාජාති රජානන් ඒ ජීවමාන රජානන් ක්‍රිස්තුස් වහන්සේ තුලින් ඔබ මාව තෝරගත්තා. එනිසා මගේ ආදර ප්‍රේමවන්තයනි අදාන්ද ගිය සතියේ ඉරිදා අපි ගත්තේ ක්‍රිස්තු රජාන්ගේ මංගල්‍යයයි. ඒ ක්‍රිස්තු රජාන්ගේ මංගල්‍යයෙන් අපි ඉගෙන ගත්තේ මොකද්ද? ඒ ස්වාමීන් වහන්සේ ජීවමානව ඔබ අතර මා අතර රජෙක් වෙලා මේ ලෝකේ රජවරු නෙමෙයි ප්‍රේමවන්තයනි. ලෝකේ රජවරු නෙමෙයි ඔබට මට සදාතන ගැලීම දෙන ඔබ මාව ආරක්ෂා කරන ඔබ මාව ආරක්ෂා කරන පාපේ මුදන අපේ පෞල් පිටින් ගිලී සිටිනා ඒ අන්ධකාරයෙන් ගලවන ජීවමාන රජානන් ගැන මේ කියන්නේ. උන්වහන්සේ දේවත්වයේ අත්හැරලා මිනිසෙක් කළා පොළොවට ඇවිල්ලා පෞකාර අපේෙන් කුරුසයන ගාලා ජීවිතේ පූජා කරලා ස්වර්ගයට ගිහිල්ලා ඒ සුද්ධාත්මය ආලෝකය ආශිර්වාදය අපට දෙවා වදාළ ස්වාමින් වහන්සේ අදත් මේ රාත්‍රියේදී සෑම මොහොතෙම ස්වාමින් ප්‍රේමන්තේනි රටම අන්ධකාරයට ගියත් පළාත අන්ධකාරයට ගියත් ගම් අතර බුරා නැගුණත් කඳු කඩාගෙන වැටුණත් ඒ ස්වාමින් වහන්සේ ඔබ මා සමග මේ රාත්‍රියේ ජීවමානයි. අදාගන්න ඒ ජීවමාන ආදරය ඒ බලය අදාගන්න ප්‍රේමන්තේනි ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. Hallelujah, 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 hallelujah.
ආදර ප්‍රේමවන්තෙනි ඔබ මම හරි වාසනාවන්තයි. මොකද අපේ පාපයට සමාව දෙන්න පුළුවන්. අපේ ජීවිතේ නිර්මාණය කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ විතරයි ඔබ ඇවිල්ලා ඉන්නේ. ඒකයි එසයි පුතේ කියන්නේ 65 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තියේ මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද මවමි. පසුදේ මතක් කරන්නේවත් සී කරන්නේවත් නැත. මගේ ආදර ප්‍රේමවන්තනි ඔබයි මමයි ඇවිල්ලා තියෙන්නේ අලුත් අහසක් අලුත් පොළොවක් මන දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන්නයි. අපේ පාපයට සමාව දෙන්න පුළුවන් දෙවියන් වහන්සේටයි. අපේ පසුගිය දේ ගැන මතක් කරන්නේ නැතුව ඉන්න දෙවියන් වහන්සේ කෙනෙක්ටයි. ඒකයි ගීතාවලිය 150 කියන්නේ ජීවමාන සියල්ලෝ සමිඳුන් පසසත්තා උස්සනින්ද නතර දෙන අත්වලින්ද උන්වහන්සේට ප්‍රශංසා කරන්න කියලා. එහෙනම් මගේ ප්‍රේමවන්තනි ඔබගේ දෑත් ඔසවන්න අටාන උල්ට කරන්න.
ප්‍රේමවන්තයිනේ. අපි ගොඩක් වාසනාවන්තයි. මොකද අපේ ජීවිතවල ප්‍රශ්න බාධක අරගෙන මොන දේ තිබුණා. ඒ හැම දෙයකටම වඩා ඉහළින් ඉඳගෙන ඒ හැම දෙයකටම පිළිතුරු දෙන්න පුළුවන් දේව තාත්තා කෙනෙක් ඔබට මට ඉන්නවා. ඒ නිසා උන්වහන්සේගේ වචනේ කියන්නේ එබැවින් ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ සම්දානන් වහන්සේ වශයෙන් පිළිගෙන තිබෙන බැවින් උන්වහන්සේ හා ඒකාබද්ධ වී ජීවත් වන්න. උන්වහන්සේ තුළ මුල් ඇද ගන්නා පරිදි ස්ථීරව සිටින්න. උන්වහන්සේ මත ඔබේ ජීවිතය නිර්මාණය කරගන්න. ඔබට උගන්වන ලද ඇදහිල්ලේ පිහිටා සිටින්න. බෙහෙවින් තුති පුදන්න කියලා. ඕ ප්‍රේමවන්තිනි, උන්වහන්සේ ඔබේ මගේ තාත්තා කියලා ඔබ මා පිළි අරගෙන ඉවරයි. ඒ නිසායි මේ රාත්‍රියේ උන්වහන්සේට ස්තුති කියන ප්‍රශංසා කරන්න අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ. එහෙනම් අපේ අරගලයේදී පීඩාවේදී විතරක් නෙමෙයි අපේ හැම මොහොතම අපේ ජීවිතේ හැම අවස්ථාවකදීම අපි උන්වහන්සේ තුළ ස්ථිරව ඉන්නවා නම් උන්වහන්සේ තුළ මුල් ඇදගෙන ජීවත් වෙනවා නම් උන්වහන්සේ ඔබේ මගේ අරගලයට ඔබේ මගේ පීඩාවට පිළිතුරු දෙනවා. එහෙනම් මේ රාත්‍රියේ අපි මෙතනට අරගෙන ආපු අපේ අරගලයේ අපේ පීඩාව අපි උන්වහන්සේගේ පාදපාමුල තියමු. අපි උන්වහන්සේ දෙහිමින් ස්තුති කරමු. අපි අදිහිමින් උන්වහන්සේ ස්තුති කරමු. Hallelujah. 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 Swami, hallelujah, hallelujah. Other way, Martini.
ඒ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ සියල්ලටම ඉහළින් ඉන්න දෙවියන් වහන්සේ. උන්වහන්සේ එදා ඒ ධර්මශාලා ප්‍රධානියා එයාගේ දුව මැරිලා දැන් ගුරු දෙවිනි ඔබ වහන්සේ ඇවිල්ලා වැඩක් නැහැ කියලා කියද්දි ජේසු කෝ නැහැ යා. එයා දැනගෙන හිටියේ නැහැ ජේසු එච්චර ලොකු වීරයෙක් කියලා. ජේසු රජෙක් කියලා දැනගෙන හිටියේ නැහැ. හැබැයි එයා කීකරු වෙලා ජේසුත් එක්ක ගියා. එතන මලගේකට ඔක්කොම සූදානම් වෙලා තියෙද්දි දැරියව භූම දාන කරන්න ලෑස්ති කරලා තියෙද්දි ජේසු ගිහලා කිව්වා දැරිය මම ඔබට කියමි නැගිටින්න කියලා. ඒ දරුවව මරණයට යට කරන්න බැරි වුණා ප්‍රේමන්ත. ඔබ මේ මොහොතේ මොන මරණයකටද යට වෙලා තියෙන්නේ? උන්වහන්සේ ඔබේ අතින් අල්ලන්න හදනවා. උන්වහන්සේ ඔබට කතා කරන්න හදනවා. ඔය ඉන්න තැනින් නැගිටින්න කියලා. ප්‍රේමන්තයනි. උන්වහන්සේ රජුන්ගේ රජ. උන්වහන්සේගේ බලය මේ විශ්වය එහාට අරගෙන යනවා ප්‍රේමන්තයනි. උන්වහන්සේ ගලීලය පුරාවට රෝගීන් සුව කරේ ඒ තාත්තගේ ආදරය අරගෙන ගිහිල්ලායි. ප්‍රේමන්තයනි මේ ආදරය මේ මොහොතේ උන්වහන්සේ ඔබයි මායි වෙනුවෙන් අරගෙන ඇවිල්ලා ඉවරයි. අදහන්න මේ මොහොතේ මේ ජීවමාන දෙවියන් වහන්සේ ඔබගේ හදවතේ ජීවත් වෙන්න ඇවිල්ලා. උන්වහන්සේ රජෙක් හැටියට ඔබයි මායි එක ජීවත් වෙන්න ඇවිල්ලා එන අපි වචන වලින් උන්වහන්සේට ස්තුති කියන්න යනවා. ප්‍රශංසා කරන්න යනවා. මොකද උන්වහන්සේ අපේ දවසේ අපි වෙනුවෙන් ජීවත් වෙනවා. ස්වර්ණ වහන්සේට ස්තුති. අපි වහන්සේ ප්‍රශංසා කරනවා ස්වාමීනි. අද දවසේ උන්වහන්සේ අපත් එක්ක ජීවත් වෙන්න ඇවිල්ලා. උන්වහන්සේ ජීවමානව ස්වාමීනි. උන්වහන්සේගේ ආදරය උන්වහන්සේ අපේ කිසිම මරණයකට අපිට වෙන්න බැහැ ස්වාමීනි. කිසිම රෝගයකට ඔබ වහන්සේ ආදරය අපිට වෙන්න බැහැ ස්වාමීනි. අපි ආදරන මේ රාත්‍රියේ ඔබ වහන්සේ ජීවමානයි. ප්‍රශංසා වේවා ස්වාමීනි. හාලෙලූයා. 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 මහිම වේවා ස්වාමීනි. ප්‍රශංසා වේවා ස්වාමීනි. හාලෙලූයා. හාලෙලූයා. Over the
මේ ලස්සන රාත්‍රියේ ඒ සුදු ආත්මයන් වහන්සේ මේ අන්ධකාරයේ මැද ඔබේ මගේ හදවත උන්වහන්සේගේ ආලේපයෙන් පුරවන්නට යනවා. ඔබේ මගේ හදවතේ උන්වහන්සේගේ ස්පර්ශය දැනෙන්නට යන රාත්‍රියක් උන්වහන්සේ අපි හැම කෙනෙක්ටම දෙන්න යනවා. උන්වහන්සේගේ වචනය තුළ කියනවා සුදු ආත්මයන්වම උන්වහන්සේගේම වචන වලින් කිව නොහැකි සුසුම්ලයන් වලින් දේවතාත්මය ඉදිරියේ ඔබ මා වෙන ණයදිනවා කියලා. අපි මේ පොරොන්දු අයිති කරගමු ආදරාමය තාත්තේ. ඔබ අද මෙතනට එද්දී අරගෙන ආපු අරගලේ කුමක්ද? අරගෙන ආපු ප්‍රශ්නය මොකක්ද? ඒ රෝගය මොකක්ද? ඒ හැම දෙයක්ම උන්වහන්සේගේ පාද පාමුල තියලා අපි මේ මොහොත නිදහස් වෙමු. මොකද මේ හැම අරගලයක්ම අපේ හැම බැරිකමක්ම අපේ හැම හදවතකම තියෙන හැම වේදනාවක්ම ඒ සුදු ආත්මයන් වහන්සේ දේවතාත්මය ඉදිරියට මේ මොහොතේ අරගෙන ගිහිල්ලා ඉවරයි. ඔබට මට ඕන පිළිතුර අපිටත් වඩා දන්නේ ස්වාමීන් වහන්සේ. අද ඒ සුදු ආත්මයන් වහන්සේගේ ආදරය තුලින් ඒ ආලේපය තුලින් අද ඔබ මාතුලට ගලාගෙන යන සලස්වන රාත්‍රියක්. ඉතින් අපි අපේ හදවත් පිරිසිදු කරගමු. අපි අපේ හදවත උන්වහන්සේගේ ආදරයට මේ මොහොතේ විවෘත කරමු. අපි අපේ දෑත ඔස්සවල අපි කෑ ගහලා මේ සුදු ආත්මයන් වහන්සේගේ මේ ආදරය ඒ හැමදාම අපි වෙනුවෙන් මැදහත් වෙන්නේ දෙයම්මට ලියමු. අදත් අපි වෙනුවෙන් මැදහත් වෙන්නේ කියලා. හැමෝම ස්වාමීන් වහන්සේ ශ්‍රී නගරේ ආශිර්වාද ලැබී වහන්සේ ඔබේ ශ්‍රේෂ්ඨ ඵලවත් යේසුස් ආශිර්වාද ලබාම සාන්තායනි දේව මෑණිනි පාප ප්‍රොසෙසා දැන් අපේ මහත්මේ ආඥා කරනවා මින් යේසුස් සංසා වේවා සංසා වේවා සංසා වේවා ඔක්කොටම ජේසු පීඨයි. මොන අන්ධකාරයේ තිබුණත් බාධාවල් තිබුණත් දෙවියන් වහන්සේගේ වැඩ සිටීමේ කිසිම අඩුපාඩුවක් නැහැ. හොඳට කටහඬවල් තිබුණා. පුතේ පුටුවක් කරන්න ඕනේ. හොඳට අත්කොලසන්නද දුන්නා. කෞෂිමාර්ක. අපි මෞංකාර දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. ප්‍රේමවන්තේනි
ඒ රෝම පොතේ කියනවා වගේ මේ ලෝකයේ තියෙන කිසිම දෙයකට උන්වහන්සේගේ ආදරයෙන් අපිව වෙන් කරන්න බෑ. රෝගයට, අරගලයට, පීඩාවට, අන්ධකාරයට අපිව උන්වහන්සේගේ ආදරයෙන් වෙන් කරන්න බෑ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ආදර දෙවි පියාණනි, මේ රාත්‍රියේ ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී මේ සුද්ධ වූ වචනය. ස්වාමිනී මේ වචනේ පළදරන පිණිස එකිනෙකාගේ හදවත්වල මේ වචනය නිදන් වෙන පිණිස ස්වාමිනී ඔබ වහන්සේගේ ආදරයෙන් කරුණාවෙන් හැම මනසක් හැම හදවතක් පුරවන්න ස්වාමිනී. ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනී. මගේ ආදර ප්‍රේමවන්තේනි, සාවධානව පණිවිඩයට අපි සවන් දෙමු. කොයිතරම් දුරට පණිවිඩය මට ගෙනියන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ. ඒත් ඕගොල්ලෝගේ සහයෝගය, ඕගොල්ලෝගේ සවන් දීම ගොඩාක් වැදගත් වෙනවා. නිදාගන්න එපා ළමයි. අද පණිවිඩයේ තේමාව ක්‍රිස්තු රජානෝ. අපි ගියේ ඉරිදා උත්සවාකාරයෙන් මේ මංගල්‍ය සැමරුවා. ක්‍රිස්තු රජාණන්ගේ මංගල්‍ය අපි ගියේ ඉරිදා සැමරුවා. උන්වහන්සේ ඔබෙයි මගෙයි රජාණන්. ඔබයි මමයි එක පිළිගන්නවද? උන්වහන්සේගේ රජකම මේ ලෝකයේ තියෙන කිසිම දෙයකට යට කරන්න පුළුවන් රජකමක් නෙමේ ප්‍රේමවන්තේනි. ඔබෙයි මගේ ප්‍රශ්නයට ඉහළින්, ඔබෙයි මගේ රෝගයට ඉහළින්, ඔබෙයි මගේ දැවෙන ගින්නට ඉහළින් උන්වහන්සේ රජකම් කරනවා. මේ රහස මේ වෙනකොට ඔබ දැනගෙන නම්, මම දැනගෙන නම්, ඔබයි මමයි මේ ලෝකේ ඉන්න මහා වාසනාවන්තයෝ, භාග්‍යවන්තයෝ. එහෙමද? ඔව්. දැන් ඔයගොල්ලෝ මේ රහස දන්නවා. මොකද්ද රහස? ක්‍රිස්තුස් වහන්සේ ඔබෙයි මගෙයි රජාණන්. ඔබයි මමයි අරගල කරන ප්‍රශ්නය, ඔබයි මමයි දැවෙන වේදනාව, ඔබටයි මටයි කරදර කරන රෝගය, ආර්ථික අරගලය, ඔබේ මගේ ඇබ්බැහිකම, අතහරින්න බැරි දුර්වලකම, මේ හැම දෙයකම ඉහළින් කවුද ඉන්නේ? ක්‍රිස්තු රජාණෝ. උන්වහන්සේ ඔබේ මගේ ජීවිතය තුල රජකම් කරන දෙවියන් වහන්සේ. ඉතින් අපි ක්‍රිස්තුස් වහන්සේ අපේ රජාණන් කිව්වහම අපිට එකපාරටම පොඩි පරීක්ෂාවක් තියෙනවා. මොකක්ද ප්‍රේමවන්තේනි මේ පරීක්ෂාව? අපිට මේ ලෝකයේ රජවරු මතක් වෙනවා. මේ ලෝකයේ රජවරුන්ගේ තියෙන බලපුලුවන්කාරකම් මතක් වෙනවා. අපි ඒ රජකමේ ඉඳලා තමයි මේ රජුරුව දිහා බලන්න පුරුදු වෙන්නේ. අපි මේ විදිහට හිතනවා මෙයා බලවත් රජෙක්, අපේ ජීවිතේට දැන් පිළිතුරක් අරන් එයි, මේ ප්‍රශ්නෙට දැන් මොකක් හරි පිළිතුරක් අපිට හම්බ වෙයි කියලා ලෝකයේ රජ කෙනෙක් වගේ දෙවියන් වහන්සේ දිහා බලන්න පුරුදු වෙලා තියෙනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයේ රජෙකුට වඩා ගොඩාක් බලවන්තයි. ඔබට ඒ දේ අදහා ගන්න පුළුවන්ද? උන්වහන්සේට ඔබේ මගේ ජීවිතේ කරන්න බැරි කිසිම දෙයක් නැහැ. අපි අද දවසේ උත්සාහ කරමු මේ ගැඹුරු ආදරය, මේ ගැඹුරු රජකම මොකක්ද කියලා හඳුනගන්න අපි පොඩ්ඩක් උත්සාහ කරමු. ඒකට ඉතින් නිදා ගන්න එපා.
හොඳට අවදියෙන් අහගෙන ඉන්න. එතකොට මොනවා හරි පුංචි දෙයක් හරි ගෙදර අරගෙන යන්න ඔයගලන්ට පුළුවන් වෙයි. අපි ඉතින් අද දවසේ දේව වචනයෙන්ම ආරම්භ කරමු. මොකක්ද තේමාව? ක්‍රිස්තු රජාණෝ. ඔබේ මගේ ජීවිතේ රජකම් කරන රජාණෝ. ඔබයි මමයි කොයිතරම් ඔබේ මගේ ජීවිතේ රජකම් කරන්න උන්වහන්සේට දීලා තියනවද නැද්ද කියන එක දන්නේ ඔබයි මමයි විතරයි. ලූක් තුමාගේ සුවිශේෂයේ 7:12 සිට අපි යනවා. දේව වචනේ අහගෙන ඉන්න පොතෙන් පෙරලගෙන බලන්න විදිහක් නැත්තම්. 7:12 ලූක් 7:12 ෆෝන් වල තියන අය දාගන්න. උන්වහන්සේ නුවර දොරටුවට ලං වූ කල මලමිනියක් පිටතට ගෙනෙන ලද්දේය. මල තැනැත්තේ සිය මවගේ එකම පුත්‍රයාය. ඈ වැන්දබුවකි. නුවරවාසී විශාල පිරිසක් ඈ සමග ජේසු නගරයට ඇතුල් වෙනවා. දොරටුවෙන් එළියට මලමිනියක් අරගෙන යනවා. යෞවනේ මැරිලා, තරුණේ මැරිලා. එතකොට මේ මැරිලා තියෙන්නේ වැන්දපු අම්මගේ පුතා. වැන්දපු අම්මා කෙනෙක්ගේ පුතෙක් තමයි මේ මැරිලා මලමිනිය අරගෙන යන්නේ. සැමියත් නැති වැන්දබුවගේ පුතා මැරිලා. මොන වගේ අසරණකමක් ඒ අම්මගේ හදවතේ තියෙන්න ඇද්ද මගේ ආදර ප්‍රේමවන්තේනි. අඬ අඬා නුවර දොරටුවෙන් මේ මලමිනියත් එක්ක එළියට යනවා. ජේසු ඇතුල් වෙන්න එනවා. 7:13 සමිදානන් වහන්සේ ඈ දැක අනුකම්පා කොට හැඬීම නවත්තන්නේයි වදාළසේක. ප්‍රේමවන්තේනි, මෙන්න රජ්ජුරුවන්ගේ පළවෙනි ලක්ෂණය. අපි කතා කරන රජ්ජුරුවන්ගේ පළවෙනි ලක්ෂණය තමයි මේ. උන්වහන්සේ ඈදක අනුකම්පා කොට හැඬීම නවත්තන්නේයි වදාළසේක. ඒ කියන්නේ ඔබේ මගේ දෙවියන් වහන්සේට, ඔබේ මගේ රජිදානන්ට, ඔබයි මමයි අදහන රජ්ජුරුවන්ට ඔබේ මගේ දුක දැනෙනවා. ඒ කියන්නේ ඔබේ මගේ දෙවියන් වහන්සේ සංවේදී කෙනෙක්. එන සතුටුයි නේද? ඔබේ මගේ දෙවියන් වහන්සේ ඔබටයි මටයි අනුකම්පා කරද්දී, ඔබටයි මටයි යහුම්කන් දෙද්දී සතුටුයිද? එහෙනම් කියන ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපි දැන් ක්‍රිස්තු රජාණන් කියන්න බය වෙන්න ඕනේ. අපේ ක්‍රිස්තු රජාණන් දයානුකම්පාවෙන් පිරුණු රජ කෙනෙක්. අපිට දැනෙන හැම දුකක්ම, අපිට දැනෙන හැම අපහසුයක්ම, අපේ හැම බැරි කමක්ම උන්වහන්සේට දැනෙනවා. එතකොට අපිට ලොකු සතුටක් තියෙනවා හදවතේ. ඇයි? මට කාටවත් කියාගන්න බැරි ප්‍රශ්න තියෙනවා. මට කායිකවත් බෙදා ගන්න බැරි දේවල් තියෙනවා. මගේ දුකවල් තියෙනවා, රෝගවල් තියෙනවා. මේ හැම දෙයක්ම දැනෙන රජෙක් මගේ ඇතුලේ ඉන්නවා. එතකොට මට ලොකු ශක්තියක් තියෙනවා. ලොකු බලයක් දැනෙනවා. මට තනිකමක් නැහැ කියලා දැනෙනවා. එහෙම නේද? අපි දැන් ගායනා කළානේ ජේසු මගේ ලීනරයා. එහෙනම් ඒ ජීවමාන රජෙක් ඔබයි මගේ ළඟ ඉන්නවා කියලා දැනගෙනයි අපි දැන් මේ රජතුමා ගැන අද දවසේ කතා කරන්නේ. මේ දේ අපි අදහගෙන අපි දැන් මේ දේ අදහ ගන්නවා. මොකද අපේ රජුරවන්ට අපේ ජීවිතේ කරන්න බැරි දෙයක් නැහැ. අපේ දුකට පිළිතුරු උන්වහන්සේ ළඟ තියෙනවා.
අපේ බැරි කමට පිළිතුර උන්වහන්සේ ළඟ තියෙනවා. අපේ අසරණ කමට පිළිතුර උන්වහන්සේ ළඟ තියෙනවා. ඉන්නම් උන්වහන්සේ සැබවින්ම ඔබේ මගේ රජ්ජුරුව කියලා අදහාගෙන මේ දේ අරගෙන ඔබයි මමයි යාඥාවට යන්න ඕනේ. මොකක් අරගෙනද යාඥාවට යන්නේ? බැරිකම අරගෙන, දුක අරගෙන, නැතිකම අරගෙන, අසරණකම අරගෙන, ඇබ්බැහිකම අරගෙන ඔබයි මමයි මේ රජිදානන් ළඟට ගමන් කරන්න ඕනේ. එතකොට ඔබයි මමයි දන්නවා දිව්‍ය සප්‍රසාද ජේසු ළඟ ඔබයි මමයි කාලය ගත කරනවා. දිව්‍ය සප්‍රසාද ජේසු ළඟ ඔබයි මමයි කාලය ගත කරනකොට ඔබේ දේ අත්දැකලා තියෙනවා නම්, ඔබේ දේ දන්නවා නම් සිදු වෙන්නේ මොකක්ද? ඔබයි මමයි ළඟ නැති පිළිතුරු, ඔබටයි මටයි විසඳ ගන්න බැරි ප්‍රශ්න උන්වහන්සේම අපිට විසඳලා දෙනවා. අපිට දොරවල් ඇරලා දෙනවා. හැබැයි ඔබේ මගේ අඩුපාඩුවක් තියෙනවා. උන්වහන්සේ මේ දේවල් ඔබේ මගේ ජීවිතේ කරනවා කියලා අපි දැනගත්තට අපි අපේ ප්‍රශ්නේ ඇතුලේ උන්වහන්සේට ක්‍රියා කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපිම දඟලලා අපේම පිළිතුරු හොයාගන්න ගතිය අපේ ජීවිතය ඇතුලේ තියෙනවා. අපි ප්‍රශ්නේ බාර දෙනවා. අපි ප්‍රශ්නේ ගැන කියනවා. නමුත් උන්වහන්සේට පිළිතුරු දෙනකන් අපිට සවන් දීගෙන ඉන්න බෑ. අපිට බලාගෙන ඉන්න බෑ. ඒ නිසාම උන්වහන්සේව අපිට ඇහෙන්නෙත් නෑ, දැනෙන්නෙත් නෑ මගේ ප්‍රේමවන්තේනි. ඇයි ඒ? ඔබේ මගේ ඇතුළ පිරීලා තියෙන්නේ ඔබේ මගේ හඬවල් වලින්. ඔබේ මගේ හඬ විතරමයි ඔබටයි මටයි ඇහෙන්නේ. ඔබයි මමයි හොයන පිළිතුරමයි ඔබට මට කතා කරන්නේ. ඇයි ඒ? ඔබයි මමයි ප්‍රශ්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ තියෙනවා. ඒ වුණාට ඔබටයි මටයි ඕන පිළිතුරට උන්වහන්සේට සීල් එක ගහන්න කියනවා. උන්වහන්සේ දෙන පිළිතුර බාර ගන්න ඔබයි මමයි සූදානම් නෑ ප්‍රේමවන්තේනි. අපිට බලාගෙන ඉන්න පුරුද්දක් නෑ. අපි දුක් විඳින්න කැමති නෑ ප්‍රේමවන්තේනි. අපි 7:14 කියමු. උන්වහන්සේ ලං වී දෙනට අත තැබූසේක. එවිට දෙන උසුලන්නෝ නැවතුණහ. උන්වහන්සේ යෞවනය නැගිටින්නයි මම ඔබට කියමි වදාළසේක. උන්වහන්සේගේ හදවතට දැනුණ දුක, උන්වහන්සේගේ හදවතට දැනුණ දුක උන්වහන්සේ දෙනට අත තියද්දී මහා බලයක් වෙලා ඒ යෞවනයට පණ ආව ප්‍රේමවන්තේනි. ප්‍රේමවන්තේනි, මේවා ගොතපු කතාද? මේවා හිතලා ලියපුවද? නෑ ප්‍රේමවන්තේනි. මේවා සැබවින්ම සිදු වුණ දේවල්මයි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. 7:15. එවිට මලමිනිසා නැගිට හිඳගෙන කතා කරන්න පටන් ගත්තේය. උන්වහන්සේ සිය මෑණියන්ට බාර දුන්සේක. ප්‍රේමවන්තේනි, යෞවනයට පණ එනවා, යෞවනයව අම්මට බාර දෙනවා. ප්‍රේමවන්තේනි, දැන් ඔයගොල්ලන්ට මොකක්ද දැනෙන්නේ? ජේසුට දුක හිතුනේ යෞවනය ගැනද වැන්දපු මව ගැනද? වැන්දපු මව ගැනයි ජේසුගේ හදවත කම්පා වුනේ. ජේසුට ඒ අම්මා ඇවිල්ලා කිව්වේ නෑ අනේ ජේසුනී මගේ පුතාව මරණේ නැගිටවන්න කියලා. ඒ අම්මා අඬ ගියා විතරයි. ඒ හදවතේ තිබුණ දුක, ඒ හදවතේ තිබුණ අසරණකම ජේසුට දැනුණා. ඒ ජේසු දෙනට අත තිබ්බා. ඒ මහා බලය, ස්වර්ගීය ආදරය ගලාගෙන ආවා.
ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා 7:16 එකල සියල්ලෝම බියපත්ව ශ්‍රේෂ්ඨ දිවසිවරේ අප අතර පහළ වී සිටි දෙවියන් වහන්සේ සිය සෙනග ගලවන්න වැඩියසේකැයි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. දැන් ජනතාව මොකද්ද දැක්කේ? අපිව ගලව ගන්න ශ්‍රේෂ්ඨ දිවසිවරයෙක් ඇවිල්ලා ඉන්නවා. මල මිනියකට අත තියලා ඒ මල කඳට පණ දුන්නා. මෙන්න ක්‍රිස්තු රජාණන්. කවුද මේ රජුරෝ? දයානු කම්පාවෙන් පිරුණු රජුරෝ. අනිත් ඇඟේ හදවතේ තියෙන දුක අඳුනන කම්පා ඇති වෙන කම්පා වෙන හදවතකින් ක්‍රියා කරන රජ්ජුරුවෝ. ඒ ක්‍රිස්තු රජාණන් අපි ළඟට දැන් ඇවිල්ලයි ඉන්නේ. ඒක දන්නවද? ඔව්. අපි ප්‍රේමවන්තේනි තවමත් අඳුරු තැන්වල ඉන්නවා. අපි බාරහාර වෙනවා. අපි ඉටි පන්දම් පත්තු කරනවා. අපි අපිට ඕන පිළිතුරු ඉල්ලලා දෙවියන් වහන්සේගේ පාද පාමුලේ වැටෙනවා. ප්‍රේමවන්තේනි මම කියන්නේ මේවා කරන්න එපා නෙමෙයි, මේවා හොඳ නෑ නෙමෙයි මම මේ කියන්නේ. හරි දේ වටහා ගන්න, හරි දේ අල්ල ගන්න. දෙවියන් වහන්සේ ඔබයි මායි ළඟ ජීවමානවම ඉන්නවා. උන්වහන්සේත් එක්ක ගනුදෙනු කරන හැටි ඉගෙන ගන්න. අපි දැන් මේ කතා කළේ ක්‍රිස්තු රජාණන්ගේ රජ්ජුරුවන්ගේ තියෙන පළවෙනි ලක්ෂණය ගැනයි. අපි දැන් දෙවෙනි ලක්ෂණය බලන්න යනවා. ඒක තියෙන්නේ 7:20. ඔහු උන්වහන්සේ වෙත පැමිණ වඩින්න සිටින තැනන් වහන්සේ ඔබද නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමුදැයි විමසනුවස් ස්නාවක ජොහන් අප ඔබ වෙත එවීය. ප්‍රේමවන්තේනි දැන් මේ ජේසුව සෝදිසි කරනවා. ජේසුව සෝදිසි කරන්න ජොහන්ගේ ගෝලයන්ව ජොහන් නෙවනවා ජේසු ළඟට. ඔබද අපි බලාපොරොත්තු වෙන කෙනා, ඔබද වඩින්න ඉන්න ගැලවුම්කාරයා කියලා සෝදිසි කරන්න ජොහන්ගේ ගෝලයන්ව ජේසු ළඟට එවනවා. ප්‍රේමවන්තනි මෙතනදී අපිට පොඩ්ඩක් පසු විපරමක් කරන්න වෙනවා බයිබලිය ගැන. එතනදී දේවල් ටිකක් තියෙනවා ඔයගොල්ලන්ගේ ඇතුළට දාගන්න ඕන. ජේසු ජීවත් වුණ යුගයේ බයිබලීය විශේෂඥයෝ කියන විදිහට ක්‍රිස්තු වර්ෂ 20 30දී දැන් අපිට තියෙන්නේ 2025නේ. මේ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 20 30දී. එතකොට ජේසු ඉපදෙන්න ඉස්සෙල්ලා කතාවක් තමයි මේ කියන්නේ. ජේසු එනකන් මුළු ජේසු එතකොට තිබුණේ ක්‍රිස්තු පූර්ව. අපි දැන් මේ කතා කරන්නේ ක්‍රිස්තු වර්ෂනේ. ක්‍රිස්තු පූර්ව 20 30දී තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ක්‍රිස්තු පූර්ව 141 ඒ කියන්නේ ජේසු ඉපදෙන්න අවුරුදු 141කට ඉස්සෙල්ලා මකබියස් කියලා නායක පූජකයෙක් හිටියා. එයා ජුදා, එයාගේ නම ජුවාම් මකබියස් කියන මේ නායක පූජකයා ඇත්තටම ජුදා මිනිස්සුන්ගේ නායකයා වුණා. ප්‍රධාන පූජකයා තමයි ජුදා මිනිස්සුන්ගේ නායකයා වුණේ. ජුදා මිනිස්සුන්ගේ නායකයා වෙලා එදා ජුදා දේශේ පාලනය කරපු ග්‍රීක හමුදාවට විරුද්ධව මෙයා සටනක් ආරම්භ කළා.
විප්ලවයක් පටන් ගත්තා. ඒ කාලේ මෙසායා ක්‍රිස්තුස් කිව්වනම් ඒ අය හිතුවේ මේ මකබියස් තමයි කියලා. ඉතින් ජුදා යුද්ධ හමුදාවේ නායකයා වෙන වචන වලින් කියනවා නම් එයාට තමයි ඒ කාලේ තොර රජතුමා කියන්නේ. එතකොට මෙයා මේ වසර 20ක අරගලයක් කරලා තමයි ග්‍රීක නායකත්වය හා පාලනය පෙරළුවේ. දැන් ජුදා ජනතාව ග්‍රීක පාලනයට යටත් වෙලා ඉඳි තමයි මේ ජුදාස් මකබියස් කියන කෙනා ඉදිරිපත් වෙලා ලොකු සටනක් කරලා මේ ජුදා ජනතාවව බේරගත්තේ මගේ ආදර ප්‍රේමවන්තේනි. එතකොට ග්‍රීක රජයට යටත් වෙලා හිටපු මිනිස්සුන්ට ගැලවීම ලැබුණා. නැවත ජුදාගම රජ වුණා. නායක පූජකයා ඒ අයට මෙසියස් වගේ වුණා. එතකොට මෙයාගේ මේ සටනෙන් පස්සේ නැවත ජුදා රාජ්‍යයක් බිහි වුණා. ඒ වුණාට වැඩි කල පැවතුනේ නැහැ. හෙරෝද් කියන කෙනා රෝම රාජ්‍යත් එක්ක එකතු වෙලා නැවතත් මේගොල්ලොන්ව යටත් කරගත්තා. මේගොල්ලන්ව යටත් කරගෙන යටත් රාජ්‍යයක් හැටියට මේගොල්ලන්ව තියාගෙන හිටියා. එතකොට මේ ජුදා ජාතිය දැන් ආයෙත් ඉන්නේ හෙරෝද් යටතේ. හෙරෝද් රජතුමාගේ යටතේ. යටතේ. ඒතර මේ වගේ වෙලාවක තමයි ස්නාවක ජොහන්තුමා ගෝලයන්ව එවන්නේ මේ ඔබද මේ අපි බලාපොරොත්තු වෙන ඔබද කියන එක අහලා එවන්නේ මේ වෙලාවේ තමයි. ජොහන්තුමාට ප්‍රශ්නයක් තිබුණා මේ අපි බලාපොරොත්තුෙන් ඉන්න මෙසියස්ද කියන එක දැනගන්න. ඒකට 7:21 බලමු පුතේ. ඒ වෙලාවේදීම උන්වහන්සේ බොහෝ දෙනෙකුගේ ලෙඩ රෝග සුව කර අශුද්ධාත්ම දුරු කර අන්ධයන් බොහෝ දෙනෙකුට පෙනීම දුන්සේක. දැන් ගෝලෝ ඇවිල්ලා ජොහන්ගේ ගෝලෝ ඇවිල්ලා ප්‍රශ්න කරනවා. ප්‍රශ්න කරන වෙලාවේ ජේසු ඒගොල්ලන්ට උත්තර දෙන්නේ නැහැ. ජේසු මොනවද කරන්නේ? ජනතාව සුවපත් කරනවා. අශුද්ධාත්ම දුරු කරනවා. අන්ධයන්ට පෙනීම දෙනවා. ජුදාස් මකබියස් කරපු එක දෙයක්වත් මේ ජේසු කරන්නේ නැහැ. ජුදාස් මකබියස් මොකද කෙරුවේ? එයා සටනක් කළා. එයා සටනක් කරලා ජුදා ජනතාවව බේරගත්තා. ජේසු මේව එකක්වත් කළේ නැහැ. 7:22. උන්වහන්සේ උත්තර දෙමින් යන්න ඔබ ඇසූ දුටු දෙය ජොහන්ට දන්වන්න. අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, ලාදුරු රෝගී වූ පවිත්‍ර කරනු ලබති, බිහිරෝ ඇසීම ලබති, මලාහු නැගිටවනු ලබති, දිලිඳුන්ට සුභාස්න ප්‍රකාශ කරනු ලැබේ. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. දැන් මොකද්ද ප්‍රේමවන්තේනි උනේ? මේගොල්ලෝ එනවා අපිව ගලව ගන්න ඇවිල්ලා තියෙන කෙනාව හොයාගෙන. එතකොට ජේසු එයාට උත්තර දෙන්නේ නැහැ. ජේසු මොකක්ද කරන්නේ? ජේසු වටායින ජනතාවව සුවපත් කරනවා. ජේසු කියනවා ඔබ දකින දේ ගිහිල්ලා ජොහන්ට කියන්න. රෝගීහු සුවපත් වෙති, අන්ධයෝ පෙනීම ලබති, මලාහු නැගිටුණු ලබති, මේ දුෂ්ටාත්ම දුරු වෙති. මේ දේවල් ගිහිල්ලා ජොහන්ට කියන්න කියනවා. ප්‍රේමවන්තේනි, තේරුම් ගන්න මේ තමයි ක්‍රිස්තුස් වහන්සේගේ රජකම. ජුදාස් මකබියස්ගේ රජකමයි මේ රජකමයි ඇතුලේ වෙනසක්
තියෙනවා. ලෙඩුන්ට සුවය දෙන, නොපෙනෙන අයට පෙනීම දෙන, හදවතේ තියෙන ප්‍රශ්න විසඳලා දෙන මේ දැන් ඔබයි මමයි දැවෙන ප්‍රශ්නයට පිළිතුරු දෙන ක්‍රිස්තු රජාණන් තමයි අපිත් එක්ක මේ රාත්‍රියේ ඉන්නේ ප්‍රේමවන්තේනි. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. කරුවලේ හිටියට පාඩු නෑ නේද? ලයිට් නැති වුණාට, ෆෑන් නැති වුණාට පාඩු නෑ නේද? හැබැයි ප්‍රේමවන්තේනි මේ දේවල් මෙහෙම කියනකොට නිකන් පටුයි වගේ මේවා නිකන්. ජේසු මේ සුව කරනවා, ජේසු අපිව බලවත් කරනවා කිව්වට මේක නිකන් පටුයි වගේ. එතකොට කියනවා සමහරු කියනවා මෙහෙම. ඔව් ඉතින් සුව වෙනවා තමයි. ඉතින් සුව කළාට විතරක් මදි. ඒ වුණාට මේ රටක් දෙයක් වුණාම මේක ගලව ගන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. දේශපාලන වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ කියලා සමහරු මේ යාඥා ජීවිතය ගත කරන අයට උසුළු විසුළු කරනවා. මොකද ඒ අය හිතන්නේ අපි අරගලයක් කරලා කඩුවක් පොල්ලක් අරගෙන මොකක් හරි කරලා අපේ දේශයේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න ඕනේ කියලා. ප්‍රේමවන්තේනි ඒකයි ආරම්භයේ කිව්වේ. ප්‍රශංසාවේ ආරම්භයේ කිව්ව මැවීමට ප්‍රථමයෙන් ඔබව මාව උන්වහන්සේ තෝරගත්තා කියලා. සුද්ධව නොකැලල්ව ප්‍රේමයෙන් ඉන්න අපිව තෝරගත්තා කියලා. ඉතින් එහෙමනම් එහෙම ඉන්න ජනතාවට මේ රජකම හොඳයිද? අර රජකම හොඳයිද? ජුදස් මකබියස් කරපු රජකම හොඳයිද? ක්‍රිස්තුස් වහන්සේ කරපු රජකම හොඳයිද? මොකද ඔයගලන්ට හිතෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ රජකම තමයි ඔබව මාව ඇතුළෙන්ම නිදහස් කරන රජකම. අපි ඔය පොඩි පොඩි තැන් අල්ලගෙන අපේ ශක්තියෙන් දේවල් කරන්න පුළුවන් කියලා හිතලා දඟලන දැඟලිල්ල වැඩක් නැති දැඟලිල්ලක් ප්‍රේමවන්තේනි. අපේ අතුලාන්තය නිශ්චල කරගෙන උන්වහන්සේව මගේ ඇතුලේ රජෙක් කරගෙන උන්වහන්සේගේ රජකමට කීකරු වෙලා යටත් වෙලා ජීවත් වුණොත් ඒ උන්වහන්සේ ඔබට මට දෙන ඒ පුදුමාකාර ආදරය මේ ලෝකයේ ඇතුලේ ඔබටයි මටයි මුක්ති විඳින්න පුළුවන්. කාටවත්ම දෙන්න බැරි ආදරයක් උන්වහන්සේ ඔබටයි මටයි දෙනවා. ගීත සුවිශේෂයේ ඔයගලන්ට මතක ඇති 23:35 ඉඳලා 43ට තමයි ගත්තේ. උලන පුතේ කොටස කියවන්න. 23:35 ඉඳලා 43ට. දේශනාවේදී මේ කොටස කියෙව්වේ නැහැ. ඒත් ඉතින් මේ අන්ධකාරයේ ඉන්න නිසා මම හිතනවා කියවන්න ඕනේ. සෙනගද බලාගෙන සිටියහ. ප්‍රධානීහු උන්වහන්සේට ගැරහුම් කරමින් මුහු අනුන් ගැලවීය. මුහු දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුස් නම් උන්වහන්සේගේ තෝරාගත් තැනැත්තේ නම් තමාම ගලවා ගනීවායි කීහ. මුරසෙබලෝද උන්වහන්සේ ළඟට આવුත් උන්වහන්සේට කාඩි පිළිගන්වා ඔබ ජුදෙව්වරුන්ගේ රජු නම් ඔබ ඔබම ගලවා ගන්න කියා සරදම් කළහ. ජුදෙව්වරුන්ගේ රජ මොහුය කියා ලියන ලද පුවරු කඩක් උන්වහන්සේට ඉහළින් තබා තිබිනි. එල්ලා සිටි වරදකරුවන්ගෙන් එක්කෙනෙක් උන්වහන්සේට අපහාස කරමින් ඔබ ක්‍රිස්තුස් නොවේද? ඔබවත් ගලවාගෙන අපවත් ගලවා ගන්නයි කීය. අනිකා ඔහුට තරවටු කරමින් එම දඩුවමට පැමිණ සිටින ඔබ දෙවියන් වහන්සේටවත් බිය නැද්ද? අපට දඩුවම් ලැබීම සාධාරණය. අපට මේ ලැබෙන්නේ අපේ ක්‍රියාවලට සුදුසු විපාක හැටියටය. එහෙත් මේ තැනැත්තා කිසිම වරදක් කර නැතයි උත්තර දුන්නේය. තවද ඔහු ජේසුස් වහන්සේ ඔබ රාජශ්‍රීයෙන් වඩින කල මා සිහි කළ මැනවයි කීය. උන්වහන්සේද කතා කරමින් ඇත්තෙන්ම මම ඔබට කියමි ඔබ මා සමග අදම පාරාදීසෙහි සිටින්නෙහි වදාළසේක. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? රජ්ජුරුවන්ව කුරුසේ එල්ලලා අපේ රජ්ජුරුවන්ව
කුරුසේ එල්ලලා ලැජ්ජා කරලා අපහාසයේ ගැඹුරුම තැනට උන්වහන්සේව පත් කරලා අපි ඉතින් කියනවා දැන් පාස්කු කාලේ ඉස්සරහට එනවනේ අපි කියනවා බලන්නකො ජේසුට කටුවට උණ දානකොට කොච්චර රිදෙන්නේ නැද්ද කටු ඔලුවට ඇනිලා ලේ ගලනකොට උන්වහන්සේට කොච්චර රිදෙන්නේ නැද්ද කියලා අපි චතාරික කාලේ පාද නමස්කාරය යනකොට අපි මෙනෙහි කරනවා ප්‍රේමවන්තේනි කටු ඇනිලා රිදෙනවට වඩා දෙයක් එතන තිබුණා ඒ ලැජ්ජාව ඒ අපහාසය තමයි අමාරුම දේ කටු ඇනෙන වේදනාවට වැඩිය අමාරුම දේ ඒ ලැජ්ජාවට පත් කිරීම තමයි දැන් ක්‍රිස්තු රජාණන් කියන අපේ රජාණන්ව කුරුසියේ ඇන ගහලා කටු ඔටුන්නක් දාලා හරියටම ලැජ්ජා කරනවා ප්‍රේමවන්තේනි. එතකොට අපේ රජුරෝ මොන වගේ රජ කෙනෙක්ද? මුකුත්ම කරගන්න බැරි රජ කෙනෙක්. කියනවා තව ලෝගුවක් අන්දනවා රතු ලෝගුවක් අන්දනවා රතු ජගලාතුව කියලා ලෝගුවක් අන්දනවා බට දණ්ඩක් අතට දීලා උසුළු විසුළු කරනවා බලාපල්ලා දැන් උඹලගේ රජ්ජුරුවෝ එතකොට කුරුසියේ උඩ බෝඩ් එකක් ගහනවා මොකක් කියලාද ගහන්නේ ජුදයන්ගේ රජ කියලා ඒව කරන්නේ ඇත්තටම ජුදයන්ගේ රජ කියලා ගෞරවයක් හැටියටද නෑ ලැජ්ජා කරන්න මෙන්න උඹලව ගලවා ගන්න අපු රජුරුවන්ව අපි දැන් අල්ලලා එන ගහලා ලැජ්ජ කරන්න පුළුවන් උපරිම ලැජ්ජාවල් කරලා දැන් ඉතින් ඉවරයි උඹලගේ රජුරුවෝ දැන් ඉවරයි දැන් අපිට තවත් දෙයක් තියෙනවා දැන් කුරුසිය යන ගහලා ඉන්නකොට දෙන්නෙක් දෙපැත්තේ හිටියා ජේසුගේ ළඟ වම් පැත්තේ සොරා කියනවා දකුණු පැත්තේ සොරා කියනවා මේ හොරු දෙන්නගෙන් තමයි ඊළඟ තැනට අපිව ගෙනියන්නේ ප්‍රේමවන්තේනි මිනිස්සුන්ගේ අතීතයෙන් මිනිස්සුන්ව නිදහස් කරන්න පුළුවන් රජකම එතනදි තමයි අපිට හම්බුනේ ප්‍රේමවන්තේනි වම් පැත්තේ සොරයි දකුණු පැත්තේ සොරයි නිසා අපි දන්නවා අපේ මුළු අතීතයෙන්ම උන්වහන්සේට අපිව නිදහස් කරන්න පුළුවන් කියලා. ඒ රජකම කුරුසියේදී තමයි අපිට දැනගන්න හම්බුනේ. අපිව අතීතයෙන් නිදහස් කරන්න පුළුවන් රජතුමා. මුළු ජීවිත කාලෙම අපි පව් කරලා ඇති. පාපයට වහල්ලු වෙලා ඉඳලා ඇති. පාපයත් එක්ක සටන් කරනවා ඇති. තවමත් ඒ පව් මෙනෙහි කරනවා ඇති. අපිට ඇත්තටම ගැලවීම ලැබුණද කියලා හිතනවා ඇති. වරින් වර තැවෙනවා ඇති. ප්‍රේමවන්තේනි දකුණු පස සොරා මුකුත්ම කළේ නැහැ. පාපුච්චාරණය කළේ නැහැ. බෞද්ධිස්ම ස්නාපනය ලැබුවේ නැහැ. දිව්‍ය සප්‍රසාද ලැබුවේ නැහැ. ස්වාමිනී ඔබ වහන්සේ පාරාදීසයට වඩින කල මාව සිහි කරන්න කිව්වා. එතකොට ජේසු යාට පාපුච්චාරණේ දීලා බෞතිස්මේ දීලාද ඒ දේ කළේ නෑ. අදම ඔබ මාත් සමග පාරාදීසේ ඉන්නවා කියලා කිව්ව ප්‍රේමවන්තේනි. මේක ජුදස් මකබියස් කරපු දේ නෙමෙයි. මේක ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්තු රජාණන්ම කරපු දෙයක්. ක්‍රිස්තු රජාණන්ගේ රජකම වෙනස් ප්‍රේමවන්තේ. ඒ රජකමේ අපිට ලැබෙන්නේ මොනවද? සුවය, සතුට, සාමය, නිදහස මේ සේරම ලැබෙනවා ක්‍රිස්තු රජාණන්ගේ රජකමේ. මුළු විශ්ව ඉතිහාසයේම නොතිබුණ රජකමක් තමයි උන්වහන්සේ අපේ ජීවිතවලට හඳුන්වලා දුන්නේ. කොලොසි 1:17
උන්වහන්සේව මරණයට බැඳලා තියන්න බැරි වුණා. උන්වහන්සේව මරණය ළඟ නතර කරන්න බැරි වුණා. උන්වහන්සේ මරණින් එහාට ගමන් කළා. කොලොස්සේ 10. උන්වහන්සේ සියල්ලට පළමුවෙන් සිටිනසේක. උන්වහන්සේ සියල්ලට පළමුවෙන් සිටිනසේක. උන්වහන්සේ තුල සියල්ලද උන්වහන්සේ තුල පවතින්නේය. සියල්ලද උන්වහන්සේ තුල පවතින්නේ. අපි ආයසරයක් කියමු. උන්වහන්සේ සියල්ලට පළමුවෙන් සිටිනසේක. උන්වහන්සේ සියල්ලට පළමුවෙන් සිටිනසේක. සියල්ලද උන්වහන්සේ තුල පවතින්නේය. සියල්ලද උන්වහන්සේ තුල පවතින්නේ. ප්‍රේමවන්තනි හොඳට තේරුම් ගන්න. ජේසුට බද්ධ වුණ හැටියෙම හැම ප්‍රශ්නයකටම ඒ බද්ධ වීම ඇතුලේ උත්තරයක් තියෙනවා. උත්තරයක් නැහැයි කියලා හිතන ප්‍රශ්නවලට උන්වහන්සේට බද්ධ වුණාම උත්තරයක් තියෙනවා. මොකක්ද දකුණුපස සොරා කළේ? ජේසුට බද්ධ වුණා ඒ මොහොතේ. ඒ මොහොතේට කර කියා ගන්න දෙයක් නැතුව ඇති. එයා ජේසුට බද්ධ වුණා. වන් පැත්තේ සොරත් හිටිය කුරුසේ තමයි. එයාට ඒ භාග්‍ය ලැබුණද? නැහැ. ඇයි ඒ? එයා ජේසුට බද්ධ වුණේ නැහැ. එයා ජේසුට දොස් නගනග හිටියා. උසුළු විසුළු කර කර හිටියා. දකුණු පස සොරා ඒ තැන අයිති කරගත්තා. උන්වහන්සේගේ උත්ථානයට තේරුමක් තියෙනවා ප්‍රේමවන්තයනි. උන්වහන්සේ විඳපු දුකට තේරුමක් තියෙනවා. උන්වහන්සේ මේ හැම දේම කළේ ඔබවයි මාවයි මේ අඳුරු අන්ධකාර ලෝකෙන් මේ පාපිෂ්ඨ ලෝකෙන් ගලවලා උන්වහන්සේගේ රාජ්‍යයේ උරුමකාරයෙක් කරන්නයි, පංගුකාරයෙක් කරන්නයි. උන්වහන්සේ සියල්ලටම පළමුවෙන් සිටිනසේක. මේ රාත්‍රියේ ඔබ යම් ප්‍රශ්නයක හිර වෙලාද? රෝගයකට බයෙන්ද? පීඩාවෙන්ද? අරගලෙන්ද? ඇබ්බැහි කමෙන් ගොඩට එන්න බෑ කියලා හිතනවද? ප්‍රේමවන්තේනි, මේ රාත්‍රිය අපතේ අරගන්න එපා. මේ රාත්‍රියේ බලගතු රාත්‍රියක්. උන්වහන්සේට බද්ධ වෙන්න තීරණයක් ගන්න මේ රාත්‍රියේ. ඒ දකුණු පස සොරා කුරුසියේ එල්ලිලා ඉන්න ජේසුට බද්ධ වුණා වගේ. ඔබේ ප්‍රශ්නයට මේ රාත්‍රියේ උන්වහන්සේට පුළුවන් පිළිතුරක් දෙන්න. අපි මැරුණත්, අපි මේ ලෝකේ ජීවත් වුණත් උන්වහන්සේට බද්ධ වෙලා නම් අපිට හිතන්න දෙයක් නැහැ. ඔබ මූණ දෙන ප්‍රශ්නේ කාගේද? දෙවියන් වහන්සේගේ. ඔබ විඳින පීඩාව කාගේද? දෙවියන් වහන්සේගේ. ඔබට පිළිතුරක් නැති අරගල කාගේද? දෙවියන් වහන්සේගේ. එහෙනම් ඒ ක්‍රිස්තු රජාණන් ඔබේ මගේ ජීවිතේ මේ රාත්‍රියේ කරන්න යන දේ ඔබ දකින්න ආසයිද? අදහා ගන්න, අයිති කරගන්න. උන්වහන්සේ ඔබේ ජීවිතේ රජකම බාර ගන්න බලාගෙන ඉන්නවා. ඔබේ කැමැත්තෙන් ඔබ ඒ දෙයට ඉඩ දුන්නොත් උන්වහන්සේ ඔබේ ජීවිතයට ඇවිල්ලා උන්වහන්සේ රජකම් කරන්න පටන් ගන්නවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ප්‍රේමවන්තේනි, අපි දැන් নমස්කාරයට සූදානම් වෙනවා. මේ নমස්කාරයේදී ඔබයි මමයි নমස්කාර කරන්නේ කාටද? ඔබේ මගේ ජීවිතය ඇතුලේ රජකම් කරන ක්‍රිස්තු රජාණන්ට. දේශේ ජයගත් රජාණන්ට නෙමෙයි, ඔබේ මගේ ජීවිතය ඇතුලේ රජකම් කරමින් ඔබට මට සදාතන ජීවනය දෙන ඒ රජාණන්ටයි මේ රාත්‍රියේ নমස්කාර කරන්නේ. කාලය අපතේ අරින්න නැතුව
සැබවින්ම උන්වහන්සේට නමස්කාර කරන්න නිදහස් වෙලා ගෙවල් වලට යන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. අපේ ජීවිතවල මේ මොහොතේ තියෙන හැම කුණාටුවක්ම හැම පීඩාවක්ම හැම අරගලයක්ම මැද්දේ අපිව හොයාගෙන අපි ළඟට ඇවිල්ලා තියෙනවා. ඔබ වහන්සේමයි ක්‍රිස්තු රජාණන්. ඔබ වහන්සේමයි අපේ ජීවිතයේ එකම රජාණන් ස්වාමීනි. ඒත් අපේ තියෙන දුර්වලකම් වලට ස්වාමීනි ඔබ වහන්සේව අමතක වෙන වාර අනන්තයි මගේ ජීවිතේ. මේ ලෝකයේ විවිධ දේවල් අපි රජ කරගන්න වාර අනන්තයි ස්වාමීනි. අපේ දුර්වලකම් මැද ස්වාමීනි, අපේ දුර්වලකම් මැද ස්වාමීනි, අපි මේ රාත්‍රියේ ඔබ වහන්සේගේ කාමලේ දනනවා තාත්තේ. ඔබ වහන්සේට විතරයි පුළුවන් අපේ ජීවිතයේ හැම කුණාටුවක්ම නිශ්චල කරන්නට තාත්තේ. ඔබ වහන්සේට විතරයි පුළුවන් අපේ ජීවිතයේ හැම පීඩාවකදීම, හැම අරගලයකදීම, හැම රෝගයකදීම අපිට පිළිතුරු දෙන්නට තාත්තේ. ඔබ වහන්සේ මේ රාත්‍රියේ අපි හැම කෙනෙක්ගේම හදවත් ස්පර්ශ කරන්න ස්වාමීනි. ඔබ වහන්සේ මේ රාත්‍රියේ අපේ ජීවිත මෙහෙයවන්න ස්වාමීනි. ඔබ වහන්සේ මේ රාත්‍රියේ අපි හැම කෙනෙක්ගේම හදවත් වලට කතා කරන්න ස්වාමීනි. අපි මෙතන හිර වෙලා ඇති, අසරණ වෙලා ඇති, කාටවත් කියා ගන්න බැරි දේවල් අපේ හිතේ, අපේ හදවතේ අපි හිර කරගෙන දුක් විඳිනවා වෙන්න බැරි. නමුත් ඒ ජීවමාන ස්වාමීන් වහන්සේ, ඒ එකම ක්‍රිස්තු රජාණන් අද මේ රාත්‍රියේ ඔබට මට පිළිතුරු දෙන්නට යනවා. ඔබව මාව ඉන්න තැනෙන් නිදහස් කරන්නට යනවා. ඔබව මාව ඉන්න තැනෙන් ගලවන්නට යනවා. මේ මොහොතේ අපේ ජීවිතේ මොන කුණාටු තිබ්බත්, මොන අරගල තිබ්බත්,
මොන දේවල් අපිව යට කරන්න හැදුවත් උන්වහන්සේ මේ රාත්‍රියේ අපිව නිදහස් කරන්නට යනවා. Hallelujah. මේ රාත්‍රියේ Hallelujah. 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 මගේ ආදර ප්‍රේමවන්තයනි, ඇත්තටම අද වාසනාවන්ත දවසක් කියලා මම දකිනවා. මොකද්ද? විදුලිය විසන්ධි වෙලා තියෙන මොහොතක වාද්‍ය භාණ්ඩය මයික් විසන්ධි වෙලා තියෙන මොහොතක ඇත්තටම අපේ හදවතින්ම ස්වාමින් වහන්සේගේ පාද පාමුල් වැටෙන්නට හරිම පහසුයි කියලා මට දැනෙනවා. එනිසා මගේ ආදර ප්‍රේමන්තයෝ, අපේ ජීවිතවල නානාවිධ අරගල ප්‍රශ්න කරදර බාධා ලෙඩ දුක් අපේ අතීත පාපය අපේ කැත ගතිගුණ අපිට වෙනස් කරගන්න බැරි අපේ ජීවිත මේ රාත්‍රියේ ඒ ක්‍රිස්තු රජානෝ වෙනස් කරන්න යන මගේ ආදර ප්‍රේමවන්තයනි. ඇයි? උන්වහන්සේ කුරුසයට ගියේ ඔබගේ මගේ පව්වලට ගැලීම දෙන්නටයි. ඒකයි දකුණු පාතිරු සොරා කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ පාරාදීසයට නගින කල මාව සිහි කරන්න කියලා. වැරදි කරලා වැරදි වලට දඬුවම ලබපු මේ දකුණු පාතිරු සොරා ආයාචනා කරනවා. මගේ ආදර ප්‍රේමවන්තයනි, මේ ආයාචන මැද්දේ තියෙන්නේ පාප උච්චාරණයක්. මේ ආයාචන මැද්දේ තියෙන්නේ පාප සමාවක්. මේ ආයාචන මැද්දේ තියෙන්නේ ජේසු රජාණන් මාව ගලවන්න පුළුවන් තනන් වහන්සේගේ සිතුවිල්ලක්. ඔබට මට මේක අවස්ථාවක් කරගන්න. ඒ අතීත පාපේ නිසා වල්වදිච්ච අපේ ජීවිත, අපේම කාලකන්ණි පරම්පරා ගතිගුණ නිසා අපේ හැසිරෙච්ච දුබල ජීවිත, වෛරයට වෛරය, ඊර්ෂ්‍යාට ඊර්ෂ්‍යාව, දුෂ්ටකමට දුෂ්ටකම, නපුරුකමට නපුරුකම දුන්න අපේ ජීවිත. ඒ අතීත පාපයට ස්වාමීන් වහන්සේ මේ රාත්‍රියේ සමාව දෙන්නට යනවා. අයිදින්නට කමාව, ඉල්ලන්ට සමාව, ඇතුළෙන්දේ ප්‍රේමයට, ඒ ජේසුගේ තුවාල සිදුරුන දෑතට, ගලන ලේවලට ජීවිතය අයිතිය දෙන්න. ස්වාමීන් වහන්සේ මේ රාත්‍රියේ ඔබට මට පුදුම නිදහසක් දෙන්නට යනවා. අපි ගායනා කරමු. වහන්සේ සදාතන දෙවියන් වහන්සේ ලෝකේ මවණ්ඩ ප්‍රථමයෙන් අප තෝරගත්තා. ඒ තමයි ප්‍රේමයෙන් සුද්ධව නොකලැල්ල ජීවත් වෙන්නට වහන්සේ අපි තෝරගත්තා.
ඒ ඔබ වහන්සේගේ තෝර ගැනීම තුළ ඔබ වහන්සේ අපිට ස්වර්ග රාජ්‍යය දෙන්න තීරණය කළා. ඒ සුදු ආත්මයන් වහන්සේගේ මහා කැඳවීම තුළ අතරිචේසුනි රළ පාරට කඳු කඩා වැටුණට රෝග පීඩා වසංගත ආවට හොරබිය සතුරු බිය ආවට නපුරු අන්ධකාර බලපෑම් ආවට අපිට බය වෙන්න දෙයක් නැහැ ජේසුනි. ඔබ වහන්සේ ලෝකෙ මවන්න ප්‍රථමයෙන් අපිව තෝරගත්තා ඒ ස්වර්ගීය ජීවිතයට. මේක අපි දන්නේ නැතුව වසර ගානක් ජීවත් වුණා. මේක අපිට තේරෙන්නේ නැතුව පාපය තුල හැසිරුණ කාලයක්. අපි බොරුවට වංචාවට කපටිකමට කාම රාග තුල හිර වෙලා කාලකන්ණි ජීවිතයක් ගත කරපු යුගයක් තිබුණා. ඒ යුගයේ පහු කරන්න ඔබ වහන්සේ කුරුසේ ඉඳලා ඔබ වහන්සේ අපට කියනවා මගේ රුධිරයෙන් මගේ මාංශයෙන් ඔබගේ තුවාල මම සුව කරනවා. ඔබගේ පාපය මම සුව කරනවා. ඔබගේ බය මම නැති කරනවා. ඔබ තුල තියෙන සැකය මම දුරු කරනවා. ඔබ තුල තියෙන අන්ධකාරයට මම තරතු කරනවා. මරිච්ච ඔබේ ජීවිතයට මම නව පනක් දෙනවා. ඒකයි ප්‍රේමන්තනි කියන්නේ අලුත් අහසක්, අලුත් පොළවක්, අලුත් ජීවිතයක්, අලුත් ආත්මයක් ස්වාමීන් වහන්සේ මේ රාත්‍රියේ දෙන්නට යනවා. ඉඩ දෙන්නේ ස්වාමීන් වහන්සේට. ඉඩ දෙන්න. ඔබ මෙතෙන් දුර ආවු ඒ පාපේ ක්‍රියාවන් වලට අද දවසේ ඔබට ස්වාමීන් වහන්සේ සමාදෙන්න යනවා. ඒ දකුණු පාසිරපු සරා වගේ පාපේ පිළිගන්න. අනිකාට වද වේදනා දෙන, අනිකාව නිර්වත් කරන, අනිකාගේ ජීවිතයට උසුළු විසුළු කරපු අපේ ජීවිත මේ රාත්‍රියේ ස්වාමීන් වහන්සේ වෙනස් කරන්න යනවා. උන්වහන්සේ කියනවා මමයි ක්‍රිස්තු රජානෝ. මං ආවේ ඔබව ගලවන්න මිසක්කා රටවල් ගලවන්න නෙමෙයි. ඔබ ගැලවුණ තැන රටවල් ගැලවෙනවා ප්‍රේමන්තේනි. ඔබ ගැලවෙන තැන ඒ පවුල ගැලවෙනවා. ඔබ ගැලවෙන තැන ග්‍රාමය ගැලවෙනවා. ඔබ ගැලවෙන තැන දේවස්ථානයක් ගැලවෙනවා. මේ රාත්‍රී වාසනාවන්ත රාත්‍රියක්. අපිට විදුලිය අවශ්‍යත් නැහැ. අපිට කිසි දෙයක් අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය ඔබ වහන්සේගේ ආදරය විතරමයි ජේසුනි. මේ රාත්‍රී ඔබ වහන්සේ අපේ කිනට අතගසන්න. මේ රාත්‍රිය ඔබ වහන්සේගේ ජීවමාන බලය අප අතර ඇති කරන්න. ඔව් ජේසුනි. ඔබ වහන්සේගේ අතට අපේ ජීවිත බාර කරනවා. ඔබ වහන්සේගේ අතට අපේ ජීවිත බාර කරනවා. අපේ පෞකාර අතීතයේ වලලලා අලුත් වර්තමානයක්, නව ජීවිතයක්, ඒ පරණ ආස පා කරලා අලුත් ආසක්, ඒ පාපෙන් පිරිච්ච, ඒ ලේ වලින් පිරිච්ච ඒ පොළව පහ කරලා අලුත් පොළවක් ආසට පොළොවට මැදි වෙලා කුරුසේ කෙල්ලිලා මගේ පාපේ දරන ජේසුනි අපේ කාලකන්ණි පාපේට
ඔබ වහන්සේ මේ මොහොතේ සමාව දෙනවා. ඉඩ දෙන්න මගේ ආදර ප්‍රේමවන්තයනි. ඉඩ දෙන්න. පිළිගන්න පාපය. පිළිගන්න අකීකරුකම. පිළිගන්න ඔබේ උද්දච්ච ගතිගුණ. පිළිගන්න අනිකාව නිරුවත් කරලා ඒ දිහා බලාගෙන hina වෙන මගේ කපටි මනස ගැන පිළිගන්න ප්‍රේමවන්තයනි. ස්වාමීන් වහන්සේ ජීවමානයි. ඒ ජේසුස් කියන නාමය ජීවමානයි. බලවන්තයි. ඒ ජේසුස් කියන නාමය අන්ධකාර දුරු කරන නාමයක්. පාපේ දුරු කරන නාමයක්. යක්ෂ අඳුරාත්ම දුරු කරන නාමයක්. පාපේ සිතුවිලි වෙනස් කරන නාමයක්. පවුල තුල තියෙන අරගලයට, රෝගයට, පීඩාවට, කරදරයට, ණය බරට, ඕනම ප්‍රශ්නයකට පිළිතුරු දීලා සුවපත් කරන නාමයක් ජේසුගේ නාමයයි. ඉඩ දෙන්න ප්‍රේමවන්තයනි. කියන්න ජේසුනි. කියන්න ජේසුට ඔබ වහන්සේ පාරාදීසයට වඩින කල මාව සිහි කරන්න. මාව සිහි කරන්න. අතර ජේසුනි මේ මොහොත ඔබ වහන්සේගේ මොහොතක්. මේ මොහොත අපි ඔබ වහන්සේට වාද කරනවා. ඔබ වහන්සේ ආශිර්වාද කරන්නට මගේ ජේසුනි. Hallelujah. 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 Hallelujah.
ප්‍රශංසාව ආරම්භිතම කිව්වා. ස්වාමීන් වහන්සේ ලොව මවන්නට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුලින් ක්‍රිස්තුස් වහන්සේ තුල අපි තෝරගත්තේ මොකටද? ප්‍රේමයෙන් සුද්ධව නොකළැල්ව ප්‍රේමයෙන් සුද්ධව නොකළැල්ව සිටින පිණිස. අපි ඔක්කොම කියමු. ප්‍රේමයෙන් සුද්ධව නොකළැල්ව සිටින පිණිස ස්වාමීන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් අපි තෝරගත්තා. මගේ ආදර ප්‍රේමවන්තයිනි, අපි තෝරගත්ත ජනතාවක්, ප්‍රේමේ ජනතාවක්. ඒ නිසා උන්වහන්සේ අපේ අතීතේ පාපයට සමාව දීලා ඉවරයි. අපි මොන පාපේ තුල හිර වෙලා හිටියත්, මොන මඩ ගෝරක හිටියත්, මොන වැරදි කරත් උන්වහන්සේ සමාව දීලා ඉවරයි. හැබැයි කොහොමද ඉවර වෙන්නේ? ඒක ඔබ මම පිළිගන්න ඕනේ මගේ ආදර ප්‍රේමවන්තයිනි. අර දකුණු පාසේ සොරා කිව්වා. වම් පාසේ සොරාට කියනවා, ඔබ දෙවියන්ට බය නැද්ද? ඔබ දෙවියන්ට බය නැද්ද? ඔබයි මමයි මේ දඬුවම් විඳින්නේ අපි කරපු වැරදි නිසා. හැබැයි මුන් වහන්සේ අපේ වැරදි වලට වන්දි ගෙවන්නට කුරුසෙල්ලිලා. මගේ ආදර ප්‍රේමවන්තයනි, ඔබේ මගේ අතීතයේ අසික්කිත කාලකන්ණි පාපේ වෙනුවෙන් ජේසුස් කුරුසෙට ගියා. අපි අනිකට වද දුන්නා. අපේ අම්මා තාත්තට වද දුන්නා. අපේ බිරිඳට වද දුන්නා. සැමියට වද දුන්නා. අපි රාසගතව කාලකන්ණි පාපේ හැසිරුණා. අපි අනිකගේ දේ කඩා වඩා ගන්න අපි සූදානම් වුණා. අපි කරපු තරමක් කරේ වැරදි. කියපු තරමක් කිව්වේ බොරු. අදර ප්‍රේමන්තයි. හැබැයි ජේසුස් කියනවා, ඔබේ පාපය මොනතරම් ගැඹුරු වුණත්, ඔබේ පාපය මොනතරම් අපරිසුදු වුණත්, පාපය පිළිගන්න. මම රජෙක් වෙලා ආවේ ස්වර්ගීය රජෙක් හැටියට මිසක් මේ ලෝක ජීවත් වෙන රජු හැටියට නෙමෙයි. උන්වහන්සේ ස්වර්ගීය රජාණන්. මේ රාත්‍රියේ ඔබ මාව ගලවලා ඔබට මට සැනසීම දීලා ඔබ මාව හැම වේදනෙම ගලවනවා. ප්‍රේමන්තයිනි, අදාගන්න. අදාගන්න. ක්‍රිස්තු රජානෝ, මගේ රජානෝ. ඒ ක්‍රිස්තුස් වහන්සේ මගේ රජානෝ. තවත් රජෙක් මට නැහැ. තවත් මට බලයක් නැහැ. එක බලේ ස්වාමීන් වහන්සේ. මගේ රෝගයට මේ රාත්‍රියේ උන්වහන්සේ අතගසලා ඉවරයි. මගේ පිළිකාවට මේ රාත්‍රියේ උන්වහන්සේ අතගසලා ඉවරයි. මගේ ණයබර කරදර වලට උන්වහන්සේ මේ රාත්‍රියේ අතගසලා ඉවරයි. ඉඩ දෙන්න. කියන්න, ස්වාමීනි, ඔබ වහන්සේ මගේ රජානෝ. පාපේ පිළිගන්න. අඩුපාඩු පිළිගන්න. වැරදි පිළිගන්න. පිරිසිදු හදවතකින් දෙවියන් වහන්සේගේ පාද පාමුල වැටෙන්න. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. Hallelujah, 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 Swami. Studi magi Jesuni. Hallelujah, hallelujah.
ඔක්කොම ලයින් කියමු. දෙනෙක් අදා ගන්නවද ජේසු කුරුසේ මරණය මානසයි මගේ පාපයටයි මගේ වැරදි වලටයි ස්වාමීන් වහන්සේ මේ රාත්‍රියේ පාපේ පිළිගන්න ඔබ සැමටම ස්වාමීන් වහන්සේ සුවය දෙන්නට යනවා උන්වහන්සේ ආශිර්වාද කරනවා පිළිගන්න ඔබේ වැරදි ඉන්න මඩවලින් ගොඩේන්ද අල්ලගන්න ජේසුගේ අත ජේසුනි මන් නිසා වහන්සේ කුරුසෙන් මැරුණා මට ගැලීම දෙන්න අදහගන්න මේ රාත්‍රියේ මෙතනින් පිටවෙන්න සුව වෙලා ඇතුළාන්ත සුවය සාරික සුවය මානසික සුවය අද අපේ මනසව ජරා වෙලා අද අපේ ආත්ම ජරා වෙලා අද අපේ ශරීරවල රෝග පීඩා වැඩි වෙලා ස්වාමීන් වහන්සේ කියනවා මම අදහ ගන්නවා මේ රාත්‍රියේ මම ඔබ සුව කරනවා උන්වහන්සේ පෙන්නනවා පෙනහැලිවල ආසදනයක් තියෙන රෝගියෙක් උන්වහන්සේ මේ රාත්‍රියේ එයා සුව කළට යනවා ඒ වගේම අක්මාවි
රෝගයක් තියලා ඒකට බෙහෙත් බොන කෙනෙක්. උන්වහන්සේ මේ රාත්‍රියේ සුවය දෙන්නට යනවා. කොඳුයට පෙළියේ වේදනාවක් ගැන දැනෙන කෙනෙකුට ස්වාමින් වහන්සේ මේ රාත්‍රියේ සුවය දීලා නිදහස් කරන්නට යනවා. අදර ප්‍රේමන්තයනි ඔබ දකින්න ඇති ඒ රූපවාහිනියේ අපේ රටට සමාජයට වෙච්ච වෙන විනාශය මිනිස්සු විනාශයට පත් වෙලා අසරණට පත් වෙලා හැබැයි තාම ඔබ මාව ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. ඒ නිසා අදහගන්න ඉඩ දෙන්න ස්වාමීන් වහන්සේ. ණයබරක් නිසා මනස වියවුල් වෙලා තියෙන කෙනෙක් ඉන්නවා. ස්වාමීන් වහන්සේ කියනවා බය වෙන්න එපා පුතේ. ඔය ණයබර මට වහන්න. විඩින් විඩේ හැදෙන දක්කකුමන් නිසා පීඩාවෙන කෙනෙකුට ස්වාමීන් වහන්සේ මේ මොහොතේම සුවය දෙන්නට යනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හalleluya. 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 ප්‍රශංසා වේවා ස්වාමීනි. ප්‍රශංසා වේවා. අපි අවසාන ගීතිකාවත් ගායනා කරමු. शांत से अध्यान में अपने सत्वांगेन अपगला देवा अपने स्वामी पितागे पुत्रागे इसके शांत नाम नाम जेसु जेसु पिताई